හෙලෝ යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න එහෙනම් මේ පාර අපි සිරිපා කරුණා කරන්නයි යන්නේ. ඉතින් අපි ගමන පටන් ගත්තේ රෑ. ඒ මොකද ඉතින් මේ රෑ ගිහින් අපිට පාන්දර වෙනකොට මේ ඉරසේවය බලන්න පුළුවන් නිසා තමයි අපි රෑ නගින්න තීරණය කරේ. ඉතින් මගින් නවත්තලා රෑට කෑම කාලා කට්ටියත් එක්ක සිරිපා කරුණා කරන්නයි හදන්නේ. ඉතින් යන ගමන් අපිට මග හම්බුණා මේ පාරායින කණ්ඩ තැනක්. එතන මරු ප්ලේස්. එතන අපි නතර වෙලා කට්ටියත් එක්කම කෑම කාලා රෑ ආයි ගමන පිටත් වුණා. හරි ඔන්න එහෙනම් අපි ආවා. පල්ලෙහා ඉඳන් බලනකොට රෑට පේන්නේ මෙන්න මේ විදියට. ඉතින් මේ අපේ කට්ටිය ලෑස්ති වෙනකන් ඉතින් මම පොඩ්ඩක් පල්ලෙහා ඉඳන් බලනකොට පේන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකක් ගත්තේ ඔයාලට පෙන්නන්න. රෑ කියලා නෑ මේ වටපිටේ තියෙන කඩ ටික ඔක්කොම ඇරලා තිබ්බේ. ඔයාලට රෑට සීතලට දාන්න අයිස් කැප්, ජැකට්, ග්ලව්ස් ඕන දෙයක් ගන්න පුළුවන් මේ තියෙන කඩවල් වලින්. ඒවා ඉතින් අරගෙන යන තරමට හොඳයි. රෑට උඩට යන්න සීතල වෙනවා. ඉතින් අපේ කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්න මම මේ පොඩියට වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් මේ කට්ටිය තාම ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා එනකන් ඉතින් මම කට්ටියත් එක්ක ඉන්නගේ වීඩියෝ ටිකක් ගත්තා. හරි අපි එහෙනම් සිරිපා කරුණා කරන්න යමු. डबल हाँ यालो नहीं kayak mana? Ular kan lagi? ඔන්න එහෙනම් අපි සමන් දෙවියන්ට පඳුරු දාලා සමන් දෙවි හාමුදුරන්ගේ අඩවියට ඇතුල් වෙන්නයි යන්නේ. Takkan bulan depan. Nanti madu kan anda? Madu kan ibu itu. ඒ අයගේ ආශිර්වාදය මගේ පුතාට ලැබෙනවා. කරුණාව පෙරුණු හදවතකින් වැඩ කර මගේ පුතාට කවදාවත් වරදින්නේ නැහැ. මම වගේම
තාත්ත වගේම පුතාගේ ආත්තමයි සීයයි පුතාට ගොඩාක් එපා කියන තියෙන්නේ. ඉතින් මේ තියෙන සමහන් සහන කලාපය. මේ හරියේ සමහන් සිද්ධාලේප වගේ දේවල් තියෙනවා සම්බාහනය කරනවා. ඉතින් ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ, ඔක්කොම ෆ්‍රී. ඇත්ත වශයෙන්ම කියනවනම් ඒක මාරම හොඳයි, හොඳ දෙයක්. ඉතින් මේ වගේ සීතල කාලගුණයක් තියෙන පරිසරයකට මේ වගේ දෙයක් නොමිලේ ලබා දෙන එකට ඇත්තටම ඒක කියලා වැඩක් නැහැ. සිද්ධාලේ කියන්නේ නැත්නම් අර එන්නේ සිද්ධාලේ කොයිල් එකේ තියෙනවා දර ඒක කොහොමද මොකද සිද්ධාලේ කොයිල් එකේ ඉතින් මේ ඔළුව සම්බාහනය කරන එක නොමිලේ කරන්නේ, කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම ඉස්සරහා අසමෝදකම් තියෙනවා, ඒවත් නොමිලේ බොන්න පුළුවන්. ඒකටත් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. 100ක් ආවා 100ටම නොමිලේ ඔළුව සම්බාහනය කරන්න, අසමෝදකම් බොන්න ඒගොල්ලෝ සියලුම දේ අපට පැහැදිලි කරලා දීලා නොමිලේ ලබා දෙනවා. කට්ටිය බොන්නේ අසමෝදක ගන්න मैं हट गया Ambo Rasli. ඉතින් අපි සීත ගඟුලෙන් මුණ අතපය හොදගෙන සමන් දෙවියන්ට බාරයක් වෙලා සිරිපා කරුණාකරන්න ඉදිරියටම යනවා. ඒ වගේම කියන්න ඕනේ මුලින් යන කවුරු හරි ඉන්නවනම් පළවෙනියටම යන අයට කිරිකෝඩු කියලා කියන්නේ. කිරිකෝඩු, දනුකෝඩු ඒ වගේ. ඉතින් මේ සිරිපා කරුණාවේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් දේවල් තියෙනවා. කවුරු හරි අලුතෙන් යන කෙනෙක් ඉන්නවනම් සිරිපා කරුණා කරන්න වැඩිහිටි කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ඒ ගමන යන්න ඕන විදිය අනුදැනුමක් ඇතුව යන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මම යන විදිය පැහැදිලි කරන්න මේ ගොඩක් උත්සාහ කරන්නේ නැහැ. කවුරු හරි පළවෙනියටම යන කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි වැඩිහිටි කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන යන තරමට හොඳයි මේ වගේ ගමනක් යද්දී. මොකද මේ වගේ ගමන් වලට ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා.
ඉතින් මේ හරිය තමයි ඉදිකටු පහන අපි කට්ටිය මේ හරියෙන් අතර වෙලා කට්ටිය එක එක දේවල් හදාගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ දේවලුත් කාලා ඉස්සරහට යනකොට මේ හරියෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කරව අවස්ථාවේ මේ හරියේදී පැරණි කතාවක් තියෙනවා. උන්වහන්සේගේ සිවුර ඉරිලා ඉතින් මේ හරියේදී තමයි මහගෙන තියෙනවා කියලා කියන්නේ. ඉතින් මමත් ඉතින් අහලා තියෙන කතාවක් තමයි. ඉතින් ඒක සිහිපත් කරන්න තමයි මේ ඉදිකටු පහනේ ඉඳන් උඩට නූලක් ගැට ගහලා උඩටම වෙනකන් ඇදගෙන යන්නේ. ඒක කරන්නේ මන් දන්න විදියට කෝඩුකාරයෝ. ඉතින් ඒක ඒ කාලේ තියෙන ඉතින් පැරණි චාරිත්‍ර වාරිත්‍ර එක්ක එන මොකක් හරි දෙයක් සිහිපත් කරන්න වෙනවා. දැන් තමයි ඉතින් කරන්නේ. මමත් ඉතින් ඒ කාලේ කෝඩු වෙනකොට මමත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මෙතන තමයි ඔයාලට සීතලට උණු වතුර එකක් තේ එකක් බොන්න තියෙන අන්තිම කඩය තියෙන්නේ. මෙතනින් එහාට කිසිම කඩයක් නැහැ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෙතන නායයාමකට ලක් වෙලා යකඩ පඩිපෙලක් දන්වැලක් වගේ දෙයක් මතුවලා තිනවා. ඉතින් ඒකට පැරණි කතාවක් තියෙනවා. මමත් අහලා තියෙනවා. ඒ කාලේ අපේ තාත්තලා අම්මලා එහෙම කියනවා. ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න එනකොට තමන්ගේ ඉඩම් කඩම් ඒවා දරුවන්ට එහෙම ලියලා දීලාලු ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ හරියේ තමයි මං දන්න විදිහේ මහගිරි දමේ උඩම ටික තියෙන්නේ. උසම ටික මේ හරියේ නගින්න අමාරුයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ දන්වැල් දාගෙන මේ වගේ අමාරුවෙන් තමයි නැගලා තියෙන්නේ. ඉතින් ඒ වගේ නගිනකොට වැටිලා ඒ කට්ටියට තුවාල වෙනවා. සමහර කට්ටිය මිය යන්න වගේ දේවල් ඇත්තටම ඉතින් මරණයටපත් වෙන අවස්ථාත් ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ළඟකදී අධික වර්ෂාපතනයත් එක්ක මේ නායයාමකට ලක් වෙලා මේ මතුවලා තියෙන්නේ. ඉතින් ඒක මම වීඩියෝ කරලා මේ ඔයාලට දාලා තියෙන්නේ බලා ගන්න. ඉතින් කොහොම හරි උඩමළුවට අපි එනකොට පාන්දර වුණා. පාන්දර කියන්නේ ඉතින් ඉර සේවය බලන්න අපිට ගාන්ට එනකොටම හම්බුණා. ඉතින් ඉර සේවය මීට කලින් කවුරුත් දැකලා නැති කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරන්න. දැකලා නැති කෙනෙක්ට බලා ගන්න පුළුවන්. බලාගෙන ඉද්දි එළි වෙනවා ඉර පායන විදිය මාරම ලස්සනක් තියෙන. ඉතින් උඩමළුවේ වීඩියෝ ඡායාරූප ගැනීම සම්පූර්ණයෙන් තහනම්. ඉතින් මේ නීති රීති වලට අනුකූලව වැඩ කරන්න අපි බැඳිලා ඉන්නවා බෞද්ධයෝ හැටියට. ඉතින් එතනින් එහාට මම උඩමළුව වීඩියෝ කරන්න ගියේ නෑ. ඉතින් ඉර සේවයේ මීට කලින් දැකලා නැති කවුරු හරි ඉන්නවා නම් ෂෙයා කරන්න. ඇත්තටම බලාගෙන ඉද්දි එළි වෙනවා මාරම ලස්සනක් තියෙන්නේ. එතනින් එහාට ඒ ලස්සන ඔයාලට නරඹන්න. පවිත්‍රත්වයට පත් වන ශ්‍රී ගුණකමන් දිගරාජෝත්තමයන්න් වහන්සේගේ වාසභවනයේ වූ මේ
ඉතින් අපි සිරිපතුල වැඳ පුදාගෙන පහලට ඇවිල්ලා සමන් දෙවියන්ට පඳුරක් දාලා අපේ ගමන් මහන්සිය යන්න අපි තීරණය කරා ගාඩ්මෝර් දිය ඇල්ල බලන්න යනවයි කියලා. ඒ ගමන්ම ගාඩ්මෝර් දිය ඇල්ල බලන්න ගිහිල්ලා එහෙන් නාගෙන එන්න තමයි ඉතින් තීරණය කරේ. ඉතින් ගාඩ්මෝර් දිය ඇල්ල බලන්න අපි මස්කෙලිය හරහා ගාඩ්මෝර් වලට ගියා කට්ටියත් එක්ක ගිහිල්ලා ඒ දිය ඇල්ල බලලා ඉතින් නාගෙන කරගෙන තමයි ආවේ. ඉතින් ඒකෙත් ලස්සන බලන්න ඔයාලා දිගටම රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකේ අවසාන කොටස ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියානම් හැමෝටම ස්තුතියි. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ ලස්සන තැන් වලට යන්න ආසාවෙන් ඉන්න, මේ වගේ ලස්සන තැන් බලන්න ඉන්න හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. Soy arena, oh so bright. Baila conmigo toda la night. El ritmo suena, can you feel? Move your body, it's so real. Vuélvete loco, don't stop now.